හායි යාළුවනේ. ඔයාලට මම වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ තියෙන්නේ මං ඉස්ටවන්න ගේන මල් පෝච්චි. මේ පැකට් කරන්න දෙන දේවල්. මේ අපි මල් පෝච්චි ගෙනාවා මේ වගේ මේ වතුර භාජනයකට මේ පෝච්චි ටික දාලා තියන්න ඕනි. දවස් දෙකක් හරි ඊට වැඩි වුණක් කමන්නේ. මේ දාලා තියන්න. මේ වගේ හිල් විදලා දාගත්තත් කමන්නේ. හිල් නොකර දාගත්තත් මේ අපිට හිටවනකොට මේක අනිවාර්යෙන් හිල් ටික විද ගන්න ඕනේ. නැත්නම් මේකේ වතුර රැඳෙනවා. ගහ කුණු වෙනවා ඊට පස්සේ වතුර බහින්න නැති හින්දා. පොල්ලෙලි මේ තියෙන මම මේ පොල්ලෙලි කපලා මේ වගේ මේ වතුර එකේ දාලා තැම්බෙන්න කියලා මේ තියෙන්නේ. මේකේ තියෙන මේ කහට ගතිය වලට පේනවා ඉතින් මේ තියෙන කහට මේවා මේ යන්න ඕනි අයින් වෙන්න ඕනි. ඒ හින්දා පොල්ලෙලි කපලා ඒ ගමන් දාන්න එපා ගහට. මේ වගේ වතුරේ වාජනයකට දාලා ඒක පල් වෙන්න අරින්න. ඊට පස්සේ අපි අරගෙන ඒකෙන් අරගෙන මෙන්න මේ වගේ ආයි වතුර ටික දාලා මේ වගේ සෝදලා ගන්න ඕනි. හොදලා ගත්තන් පස්සේ කහට ගතිය යනවා. මේ තියෙන මේ වගේ මේ වෙනකොට ඔන්න වගේ හදා ගන්න ඕනේ. මම මේ පැකට් උනත් ගෙනාවා මං වතුරේ දාලා තියා තියනවා. මේවා තියෙන ප්ලාස්ටික් සැර මේ ගස් වලට මේ වුණාන් පස්සේ ගහ තැම්බෙනවා. ප්ලාස්ටික් සැරයි. ඒක හින්දා අපි වතුරේ දාලා ඒක දවස් දෙකක් හරි තියලා ගන්න ඕනි. ගෙනා ගමන් හිටවුවන් පස්සේ තමයි අර ගහ මැරෙන්න බලනවා. මේ මොකද ගහ මැරෙන්න වැඩි හරිය බලන්නේ ප්ලාස්ටික් සැර එනවා ගහට. ඒකයි. ඕගොල්ලෝ දන්නේ නැහැනේ ගෙනා ගමන් හිටවනවානේ පෝච්චි කලින් ගත්ත ගමන්. මල් ගහ ගිනිච්චත් ගහ ගෙනියනකොට පෝච්චියක් අරන් ගිහිල්ලා මේ ඕගොල්ලෝ පෝච්චිය දන්නේ නැති හින්දා මාරු කරගන්නවා. අලුත කපපු පොල්ලෙලි එහෙම දාන්නට කවදාවත් ගහට ඒවා මේ සැරයි. අපර පරණ වෙන්න ඇරලා ටික සෝදලා අරගෙන දාන්න ඕනේ. අපි ඉතින් මල් හදනකොට ඔය වගේ ඉතින් මහන්සිලා තමයි මේ හදන්නේ. ඉතින් අපි ඒ වගේ ඉතින් මහන්සි වෙන හින්දා පෝර ටික මේ වගේ මහන්සිලා පොල්ලෙලි ටික කපලා හදලා ගල්ලා ගන්න හින්දා තමයි අපි ඉතින්